රටක ජනතාව නූගත් වන තරමට කපටි පාලකයෙකුට දීර්ඝ කාලයක් ඒ රට පාලනය කරන්න පුළුවන්. ඉතින් අපේ ගත්තාමත් අපි ඡන්දය දීලා අපේම ඡන්දයෙන් මිනිස්සුන්ව පත් කරලා ඊට පස්සේ අපේ මිනිස්සු විසින්ම මහරජාණන් කියලා රජෙක් බවට පත් කරලා ඊට පස්සේ ඒ පුද්ගලයින්ගේ වහල්ලු වෙලා ජීවත් වෙනවා. ඉතින් අද පරීක්ෂණ වලින් අද දකින්න සමාජය ගත්තාම පසුගිය රජයන් වල විශේෂයෙන් මේ රාජපක්ෂ ඒ රජමේන්තුවේ ඒකාධිපති පාලනය තුල හිටපු පොලිස්පතිලා බොහෝ ඇමතිවරු ආරක්ෂක අංශවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ නිලධාරීන් විවිධ හමුදාවල් වල හිටපු ප්‍රධාන නිලධාරීන් මේ කට්ටිය ඍජුව වක්‍රව යම් ආකාරයෙන් නීති විරෝධී වත්කම් අත්පත් කර ගැනීම සහ නීති විරෝධී ක්‍රියාවන් බොහෝ දේවල් සිදු කරලා තියෙනවා. එතකොට මෙතනදී අපි ජනතාව විදියට අපිට පක්ෂයක් අවශ්‍ය නැහැ, දේශපාලනයක් අවශ්‍ය නැහැ. නමුත් රටක් සංවර්ධනය කරා යනකොට ඇයි අපි විසින්ම පුද්ගලයෝ පත් කරලා ඇයි අපිම වහල්ලු වෙන්නේ? ඔය කට්ටියට මතක නම් දැන් ඔය යෝසිත රාජපක්ෂ එහෙම රගර් ගහනකොට නේවි එකේ වැලිසර නම් කළු පාටට තියෙන ගල් සුදු පාට කරන්න ඕන. ඊට පස්සේ ඒකේ ඉන්න ඒ කැම්ප් එක බාරව ඉන්න ප්‍රධානියා එන්න ඕන අප්පුඩි ගහන්න. රගර් ගහනකොට වෙනම ටීම් එකක් දානවා මේ චියර්ස් කරන්න. මේ කමෝන් කියලා ඒක හරියට සද්දෙට කරේ නැත්තම් ඒ මිනිස්සු පනිෂ්මන්ට්. එතකොට මේ කට්ටිය හෙලිකොප්ටර් එකෙන් තමයි කොළඹ ඉඳලා වැලිසරට එන්නේ. එනකොට ගල් පාට කරලා තියෙන්න ඕන සුදු පාටට. එතකොට ඒ තරගෙදිත් මේ පුද්ගලයෝ දිනවන්නත් ඕන. ඉතින් ඒ වගේ දේවල් තමයි කරලා තියෙන්නේ. ඒකේ යම් කිසි ආකාරයකට අභියෝගයකට ලක් වුණු පුද්ගලෙක් හිටියනම් ඒ පුද්ගලයාට මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරි වෙනවා. ඉතින් ඔය වගේ තත්ත්වයන් වලට වාජිනුණු රටක් මේක. එතකොට මේ රටේ මිනිස්සු දැන්වත් ප්‍රඥාවෙන් යුක්තව Tamanට මේ දියුණු රටවල් එක්ක සංසන්දනය කරලා බලපුවාම අපිට ඇත්තට මේ රටවල් වල ජීවත් වෙන ඉඳන් පේන දේවල් මේ. ඒ රටවල් වල ස්වාධීනව නීති පද්ධතිය යනවා, අධිකරණ පද්ධතිය ස්වාධීනයි. ඉතින් දැන් වර්තමානයේ නම් අපිට පේනවා මොකද මේ බොහෝ දෙනෙක් ඒ තමන් කරපු දේවල් විවිධාකාරයෙන් ඒ කරපු දේවල් වල ප්‍රතිඵල ඒ වංචාවල් එළි වෙමින් පවතිනවා. ඒ වගේම තමයි මේ ඊයේ පෙරේද අර සේවකයෙකුන්ට පහර දීම. අන්න ඒ වගේ මිනිස්සු මට හම්බෙලා තියෙනවා මගේ ගිහි කාලෙදිත් ආයතන ප්‍රධානීන් ඔය සිකියුරිටි කම්පැනි වල මේ ප්‍රධානියෝ එහෙම. එතකොට මේ මිනිස්සු හිතන්නේ අර එයා ගාව වැඩ කරන සේවකයා වහල්ෙක් වගේ. රාට 11ට 12ට ගිහිල්ලා කනට ගහලා එනවා. බීලා වැඩි වුණාම උන්ව බයිට් එකට ගන්නවා. සමහර ආයතන වල ඉන්න පොඩි ගෑනු ළමයිව මේ අයුතු යෝජනා ඔබ රස්සාවෙන් අස් කරලා දානවා මට මාත් එක්ක වරෙන් අනම්මනම් කියලා. ඒ වගේ නිකන් අර තමන්ගාව අවංකව වැඩ කරන සේවකයා හෝ සේවිකාව නිකන් සෙල්ලම් බඩුවක් කියන හිතන මට්ටමට සමහර අම්මට කියලා බයින අවස්ථා තියෙනවා මම දැකලා තියෙනවා. එතකොට මේ වගේ මානසිකත්වයේ ඉන්න ලංකාවේ තමයි වැඩි. වෙනත් පිට රටවල් වල මිනිස්සු කම්පැනි අයිතිකාරයෙක් වුණත් ඒ මිනිස්සයාගේ නිහතමානී ක්වොලිටිස් තියෙනවා. ඒ වගේ මිනිස්සු අපි දැකලා තියෙනවා. ආයතන ගොඩක ප්‍රධානියෙක් වුණත් ඒ පුද්ගලයා තුළ යම්කිසි නිහතමානී ගතිගුණ අපි දැකලා තියෙනවා. නමුත් මේ ලංකාවේ තමයි අර බොස් කියන සංකල්පයක් ඔලුවට දාගෙන ඊට පස්සේ එයා යටතේ ඉන්න ඔක්කොම නිකන් එයාට පරිහරණය කරන්න පුළුවන්. එයා කියන ඕන දෙයක් කරන්න ඕන නිකන් ඒකාධිපති මානසිකත්වයක් තියෙන. ඒක ඇවිල්ලා මානසික රෝගී තත්වයක්. මේ මානසික රෝගී තත්වෙන් ඉන්න ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකට තමයි මේ සමාජ මාධ්‍ය වගේ තුලින් වුන් කරන වැරදි ඒ ස්ථානවලදීම වීඩියෝ කරලා දාපුවාම මේ සමාජ මාධ්‍ය තුලින් මේ වෙන අසාධාරණකම් අපිට නිවැරදි කරන්න පුළුවන්. ඕනම ආයතනයක ඕනම රජයේ ආයතනයක් වෙන්න පුළුවන් යම්කිසි ආකාරයෙන් කෙනෙකුට අයුතු අසාධාරණයක් වෙනවා නම් මේ සමාජ මාධ්‍ය තුලින් දාපුවාම අපිට ඒ විදිහට හරි මේ රටක් හදාගන්න පුළුවන්. මොකද මේ රටක යන විදිය සිස්ටම් එකට දැන් තමයි ටික ටික කැරකි එන්නේ. එහෙම නැත්තම් ඇත්ත කියන්න බෑ මිනිස්සු මරනවා. ඊට පස්සේ වෙනම ඩ්‍රාමා එකක් දාන්නේ නිකන් මිනිස්සු මරාගෙන මිනිස්සුන්ට වෙනත් රූපයක් මවලා මම තමයි ওই කට්ටිය බේරගන්න එන්නේ කියලා. ඉතින් තාම මන් දන්නේ නැහැ වකුගඩු ජාවාරම වැඩි ලංකාවේ හම්බුන්නේ නැහැ. ඉස්සරහට ඒකත් පරිස්සමෙන් ඉන්දියාවේ එහෙම තියෙනවා අම්මා කියලා හොස්පිටල් දාලා අහිංසක මිනිස්සුන්ට බෙහෙත් දෙනවා කියලා ඒ මිනිස්සුන්ව නොමිලේ ප්‍රතිකාර කරනවා කියලා ගෙන්නලා අවසානයේ වකුගඩු වලට තමයි ෂොට් එක දෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන්ුත් ඉස්සරහට ලංකාවේ එක එක කුමන්ත්‍රණ වෙන්න පුළුවන්.
ඒක නිසා හැම පැත්තකින්ම කෙනෙකුට නිකන් නොමිලේ මොනවාරි දෙයක් කරනවා නම් ඒ ගැන පරිස්සම් වෙන්න. මොකද්ද මේ කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් මේ නොමිලේ දෙනවා නම් නොමිලේ දෙන හැමදේම ගන්න බලන්න එපා. ඉස්සරවම බලන්න Tamanට මේ මොකද්ද මෙතන යටින් යන ගේම මොකද්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. දැනුවත් වෙන්න සමාජය. ඉතින් ඒ වගේ මේ අපේ ලංකාවේ ජාත්‍යන්තරයත් එක්ක ගත්තාම මිනිස්සු අර ළඟදී බලනවා ඇරෙන්න දුර බලන්නේ. ඉතින් ඒ නිසා අපි මේ රටේ ආර්ථිකය එතකොට මේ දැන් මේ සමාජ තත්වයන් එතකොට දරුවන්ගේ රැකිරක්ෂා තත්වයන් එතකොට අපේ ආගම සભ્યත්වය සංස්කෘතිය ඒ වගේ දේවල් ගැනත් අපි හිතන්න ඕන. ඒ හිතන ගමන් ওই හෝටල් පද්ධති එතකොට මේ දේවල් වල විවිධාකාරයෙන් අපේ රටට වෙන බලපෑම මොකක්ද කියන එක අපි බුද්ධිමත්ව දකින්න ඕන. ඉතින් ඒ නිසා මේ රජයපත් කරගෙන දැන් මේ රජේ නම් තාම දැක්කේ නැහැ. නමුත් ඉස්සරහට එක එක ඇමතිලාගේ පුතාලා ඉස්මතු වෙන්න පුළුවන්. සමහර ඇමතිලා ඉස්මතු වෙන්න පුළුවන්. එක්කෙනා දෙන්න ඉස්මතු වෙමින් පවතිනවා අර පරණ චරිත විදියට. අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපි තමයි ඉන්න ලොක්කෝ. අපි තමයි බොස්ලා කියලා. එතකොට අර ඡන්දේ දුන්න මිනිස්සුන්ටම තමයි මේ වහල් භාවයට පත් කරලා පාට් එක දාන්නේ. එතකොට මේ මිනිස්සු නිසියාකාරයෙන් පුද්ගලයෙක්ව පත් කර ගැනීමට දැනුමක් නැතිකම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඔවුන්ගේ රංගනයට මිනිස්සු අවු වෙනවා. ඩ්‍රාමා එකට. අර තමිල්නාඩු ඩ්‍රාමා වගේ තමයි ඊට වැඩිය ඩ්‍රාමා තමයි දැන් ලංකාවේ දැන් පහුගිය කාලේ බලපුවාම පොලිස්පතිලා සම්බන්ධයි ආරක්ෂක අංශ ප්‍රධානී සම්බන්ධයි. දැන් එතකොට නාවික හමුදාපති ගත්තත් ඉතින් ඒ හමුදාපතිලා ඒ තනතුරට එන්න නම් ඔය කියන ඔක්කොම මේ ආරක්ෂක ලේකම්ලා ඊටපු කට්ටිය කියන දේවල් වල ඔක්කොටම ඔය yes sir තමයි. එතනින් එහා no objection. අර කෙසෙල් ගේට කෙසෙල් පදුරට උප්පදුර කීවනම් ඒක උප්පදුර තමයි. කෙසෙල් ගහට දෙල් ගහට කොස් ගහ කීවනම් ඒක කොස් ගහම තමයි. අන්න ඒ වගේ අපි දැකලා තියෙනවා. ඒ වගේ yes කියපු හින්දා තමයි සමාජයට ওই තනතුරු වලට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේ යෝසිත රාජපක්ෂ හෙලිකොප්ටරෙන් ඇවිල්ලා පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ දුවනකොට ඒ ආයතනයේ කමඩාන් එන්න ඕන පිටිපස්සෙන්. එතකොට හමුදාවක කවදාවත් තුනේ නැති තමන්ට වඩා බොඩක් සීනියර් කෙනා තමන්ගේ පිටිපස්සෙන් එන ජූනියර් කෙනාගේ පිටිපස්සෙන් එන ඒ වගේ සංස්කෘතියක් තමයි මේ ලංකාවේ මෙතෙක් කල් තිබුණේ. මේ දේවල් නැති වෙන්න ඕන. මේ දේවල් නැති වෙලා ඒකාධිපතිවාදයවත් මේ රජෙක් කියන සංකල්පයවත් මේ දේවල් දාන්න නැතුව ස්වාධීනව මේ රටක් විදියට අපි දියුණු වෙනවා නම් හැම කෙනාම තමන්ගේ අදහස් මත ප්‍රකාශ කරලා සමාජ මාධ්‍යයකට ගොඩක් ඉවහල් වෙනවා. මේ සමාජය පිරිසිදු කරගෙන අපේ රට අපි රැකගමු.